ඒ බයියෝ කොබං අර රණවිරුවන්ට බයිනවා කියලා කෑ කරන බයියෝ කොම් ඉන්නවනේ රණවිරුවන්ට බැන්න නිදාස් උත්සවය මෙහෙම කරා ආම කරා කිය කෑ ගන්න බයියෝ ටිකක් ඉන්නවනේ. ඒ බයියොන්ට කියන්නේ යකෝ තොපේ කාලේ රණවිරුවන්ට මොනවද නොකරේ? මොනවද රණවිරුවෝ කියලා හමුදා කොල්ලන්ට නොකරේ? උන්ට ආතල් ගන්න රණවිරුව හැම දෙයකටම පාවිච්චි කරන්නේ. උන්ට ආතල් ගන්න හැම දෙයකටම පාවිච්චි කරා. උන්ට ක්‍රීඩා කරනකොට ඒකේ ආතල්ලේ ගන්න පාවිච්චි කරේ රණවිරුව. රාජකුමාරයන්ට රේස් පදින්න, වැලි කොට්ට ගහන්න, කොල්ලොන්ට ගෙවල් යන්න නොදී, කන්න බොන්න නැතුව ගිනි කාස්ට ගව්වේ මහා රෑ එළි වෙනකන් වැලි කොට්ට ගැව්වේ මැෂින් ගෙනල්ලාද? ඔය විදුව තමයි උඹලා කියන රණවිරුව තමයි. එතකොට ඔය පච්ච වංශලා අර වංශලා තව කියන කීරේ උන් හිටියනේ. උනුත් ආවනේ ඔය බලන්න. පවන් සලසල රජතුමාට ඔව් හිටියනේ. ඔය YouTube එකේ Facebook එකේ ඇඩ් දානේ උන් ඉන්නෝනේ. ඇවිල්ලා ඔය ලයිව් කතා කරන විරුවෝ කියලා තොපි හිටියේ කොහෙද? උඹලත් මේ ලංකාවේනේ ඊයේ පෙරේද ඉපදිච්ච උන් නෙවෙයිනේ. උඹලා දන්නවනේ. මොකද උනේ කියලා. යකෝ රණවිරුවන්ට යුද්ධෙන් පස්සේ මොනවද නොකරේ? පක්කිලි වැඩ සේරම කරගත්. උන් ගෙදර බල්ලෝ ටික නාව ගන්න, ගහේ දින පොල් ටික කඩා ගන්න, වත්ත උදළු ගා ගන්න. හැම මගුලම කරේ මේ අහිංසක රණවිරුවෝ කියන හමුදා කොල්ලෝ. උඹලට ඡන්දයක් එනකොට රණවිරුවෝ නැති වෙනකොට ගෙදර රාජ බිසවගේ 60 කට්ට ගහන්නත් ජැත්තු රණවිරුවෝ තමයි. අපිට මතකයි අර රගර් ගාන සෙට් එකක් ඉන්නේ කාඩේ වගේ. උන් එනකොට අර රාජකුමාරයෙක් ඒ දවස්වල රගර් ගැව්වනේ. ඒ රාජකුමාරගේ කාඩයෝ එනවා ඒ දවස්වල ඔය ජනාධිපති මන්දිරයේට. උන් එන්නේ ජාංගි කෑලි ගහගෙන නිකන් එන කෙනෙකුට හරි අනකොට යුනිෆෝම් එක ඇඳගෙන ඉන්න අපේ සොල්දාදු හමුදා කොල්ලෝ සර් කියන්න ඕන. උන්ට good morning sir, good evening sir, good night sir කිව්ව නැත්තම් උන් කියනවා රාජකුමාරට කිව්වට රාජකුමාරයා ඉතින් සලකන විදිහ දන්නවනේ. පාලප්පකේ කියලා එලවන්නේ නැත්තම් මාරු කරනවා. එහෙම රටක් තිබ්බේ. රණවිරුවන්ට සැලකුවා ඒ විදිහට තමයි. බල දැන් ඔය රණවිරුව කියලා මේව කරන්නේ ඡන්දේ ගන්නනේ, වෙන මගුලකට නෙවෙයි. උන්ට තියෙන ආදරයකටද? ආදරයකටද කරන්නේ? ආදරයකට නෙවෙයි. උඹලගේ තියෙන ඒ දේශපාල වාසි ගන්න. ඒවටම හරියන බයියෝ ටිකක් ඉන්නවා. ඒවටම හරියන Facebook YouTube කාරෝ ටිකකුත් ඉන්නවා. ඒකටම කඩ යන. මොකද උන්ට වාසියක් ගන්න ඕනවහම අම්මා විකුණලා හරි උන් ඒව කරන්නේ. උන් ඉන්නේ අර ඇත්ත දකින්නේ උන් නෙවෙයි. ඇත්ත දකින්නේ උන් නෙවෙයි උන්. උන්ට ඇත්තක් තේරෙන්නේ නැහැ. උන් අන්ධයෝ වගේ. උන්ට ඕන අර වහල් භාවයම තමයි. රාජකුමාරවන්ට රජ බිසවට රජතුමාට අනේ රජතුමනි මට මොකේ කරත් කවන්නේ හරි සනීපයි සැපයි කියාගෙන ඉන්න જાතියක් තමයි උඹලා. රණවිරුවන්ට කරපු අපි හොඳට දන්න උන්ගේ ගෙවල් හදාගත් උන්ගෙන් හම්බු කරගත්තේ ඒ ඔක්කොම කරේ උඹලා තමයි. අර එකෙක් හමුදාවට දුන්නනේ. හමුදාවේ හිටියනේ වරක්. සාමාන්‍යයෙන් හමුදාවක CEO කෙනෙක් කියන්නේ මාර තේජාන්විත ඉන්න මාර රප්පේක ඉන්න කෙනෙක්. ඒ ලොකු වගකීමක් තියෙන ලොකු ගැම්මක්. ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි මේ පච්ච කබ්බෝ එනකොට අර අනල්ලාරි කියන ඒ தত্ত্বය ඒවන් නැති කරගෙන ඒ මනුස්සයන්ට එන්න උනා මුන්ට good morning කියන්නේ. මේ පාස් අවුට් එක ගිය ගමන් අර අවුරුදු 25 30 ගහපු මිනිස්සු දුවල ඇවිල්ලා මුන්ට good morning කියනවා. එහෙම නැත්නම් ඒ මනුස්සයට හමුදාව ඉන්න නැහැ. එහෙම තමයි රණවිරුවන්ට සැලකුවේ. ඒක තමයි ඇත්ත කතාව. ඔයාලා මේ රණවිරුව කියලා බොරුවට කයිය ගහන්න එපා. ඕක තමයි කතාව. උඹලා බොරු නම් ඕකට කමෙන්ට් එකක් දාපල්ලා මේවා බොරු කියලා. ඔය ඉන්නෝනේ එක එක ಜಾති බයියෝ ඉන්නවා. වහල් වැඩ කරපු තව ඉන්නවා සමහර ඔය ඒ ගෙවල් වල වැඩ කරපු
වෙන තැන්වලට යන්න අකමැති අපේ රජතුමාටම මිස වෙන කෙනෙකුට සේවය නොකරමි කියන අදිෂ්ඨානෙන් හිටපු සෙට් එකක් ඉන්නවා. හමුදාවෙත් හිටියේ. ත්‍රිවිධ හමුදාවේ. ඒ 14ක් එකෙක් දෙකේ කෝණේ ඉන්නවනේ. උන් ඉතින් කොහොමද කැමති? මොකද වාසියක් එනවනේ රටවල් වල ගියා, ගෙවල් දොරවල් හදාගත්තා, ඒව කරා, මේව කරගත්ත එහෙම සෙට් එකකුත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේකක් නෑ. නමුත් අර අහිංසක රණවිරුවන්ට ඕ රගර් ගහනකොට විසවගේ හිත පිනවන්න, මැට් දිරවන්න, කෑ ගන්න, අප්පුඩි ගහන්න, කොල්ලොන්ගේ ගෙවල් වලට යන්න නැතුව හිර කරගෙන විසව උදේට පීටි යනකොට බල්ලෝ විසවත් එක්ක යනවා හදන බල්ලෝ ටිකක්. ඒ බල්ලෙකුට අර පාරේ නැ බල්ලෙක් බිරුවොත් ඒ යවටින් හමුදා සේබල ඉවරයි. උන් කෙලින්ම ට්‍රාන්ස්ෆර් කොහාට යනවද කියලා ඒව දන්නේ හේව් යෝගියක් තිබ්බේ. විසව පාරේ යනකොට බල්ලොත් අරගෙන යනකොට ඉතින් අර පාරේ ඉන්න බල්ලෝ උන් දන්නේ නැහනේ. උන් බුරනවනේ. එහෙම බුරන්නත් බෑ. එහෙම බිරුවොත් ඒ කැම්ප් එකට ආපත් අරන් ඉන්න මිනිස්සුන්ට යවට ඉන්න ඩියුටි දාලා ඉන්න කොල්ලෝ උන් කොහේ දන්නවද අර ඈත ඉන්න බල්ලෙක් කොහේ මේ පැත්ත බලන්නත් එහෙම තමයි රණවිරුවන්ට සැලකුවේ. ඉතින් තව දේවල් තියෙනවා කියන්න. ඔය රණවිරුවෝ අනුර මෙහෙම කරා, ආණ්ඩුව මෙහෙමයි කරන්නේ කිරෙන්න තව දේවල් තියෙනවා කියන්න. අහගෙන ඉන්න. අපි ආයෙමත් දවසක හෙට අනිද්දාම ඉතුරු ටිකත් ඔයාලට කියන්නම්. අහගෙන ඉන්න. ඔය බයියොන්ට කියන්නේ මේව බොරු නම් උඹලා කියපල්ලා බොරු කියලා. හරිද? බොරු නම් බොරු කියලා කියන්න. හරි. එහෙනම් ආයෙ දවසක යමු. ජය වේවා.